ආත්ම ගුප්ත දේවල් තියෙනවා බොහොම සැඟවුණු කතා ප්‍රවෘත්ති තියෙනවා. දැන් අවුරුදු 5000ක පැරණි ඉතිහාසය ගැන කතා කරනකොට මේ දුර්ලභ වස්තුව තමයි මේවට කියන්නේ මේ සීතා අග්ගලා කියලා. එහෙමත් නැත්නම් සීතා ගුලි කියලා මේවට කියන්නේ. මේවා ඊටාම දුර්ලභ දෙයක්. වසර 5000කට වඩා පැරණි කියලා ඉන්දියාවේ කාබන් 14 පරීක්ෂණයෙන් ඔප්පුවෙලා තියෙනවා. මේකෙන් හරස් කඩක් මේක ඇතුලේ තියෙන්නේ සහල් තියෙන අපපුවම. මේකේ කතා ප්‍රවෘත්තිය මේකයි මේ රාවණ රජුරුව සීතා දේවිය ඉන්දියාවේ ඉඳලා පැහැරගෙන ඇවිදilla දඬුවම් යන්ත්‍රයෙන් නුවරඑළියේ සීතා එළියේ ඇය සංගෝලා තිබුණාට පස්සේ ඇයට වරින් වර කෑම දීලා තියෙනවා. ඒකට ඒ කෑම දුන්නේ ඒවා සීතා දේවිය බොහොම ශෝකීව බොහොම දුකෙන් ඒවා ගුලි කර කර විසික්ක කරලා තියෙනවා. පසු කාලීනව ඒවා පොළොව යට සැඟවිලා ඒ නුවරඑළියේ තියෙන අධික සීතලත් එක්ක මේ ගුලි බවට පත් වෙලා අග්ගලා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා මේ වසර 5000ක් පැරණි මේකේ මේ කඩපුවම මේක ඇතුලේ තියෙන සහල් තියෙනවකට. එතකොට මේ නුවරඑළිය ප්‍රදේශය විශ්වාස කරනවා මේ අද්දුටු ප්‍රත්‍යක්ෂයි කියලා මේවා මේ ගලගාලා බඩේ අමාරුවට දුන්නාම ඉතා ඉක්මනින් සුව වෙනවා කියලා. ඉතින් මේ පිළිබඳව මේ සීතා අග්ගලා පිළිබඳව විවිධ පොතපතවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ පැරණි පත්තරයක් තියෙනවා. මේ පත්තරෙත් මේ සඳහන් වෙලා තියෙන මේ සීතා දේවිය මේ එදිනාපු වෙලාවේ ඇයට දුන්න ආහාරය ගුලි කරලා විසි කරපු බවත් ඒවා පසු කාලිනව මේ අග්ගලා බවට පත් වෙලා බොහොම තද බවට පත් වෙලා නුවරඑළිය ප්‍රදේශයේ ඊටාම දුර්ලභ විදිහට හමු වෙනවා කියන කතා ප්‍රවෘත්තිය තමයි සඳහන් වෙන්නේ ඒ පිළිබඳව. දැන් මට මේ සීතා අග්ගලාව ලැබුණේ දැනට වසර ගණනාවකට ඉහතදී මේ නුවරඑළියේ සීතා එළියේ මේ නුවරඑළියේ මේ කිකිලියාමාන ප්‍රදේශයේ. නුවරඑළියේ කිකිලියාමාන ප්‍රදේශයේ වයස අවුරුදු 80ක් විතර පැරණි වැඩිහිටියෙක් මට හමු වෙලා කතා කරලා එයාගෙන් තමයි මේ හිමියප්පාද මහතා තමයි මට මේ සීතා අග්ගලාව එහෙම නැත්නම් මේ සීතා ගුලි කියන මේ දුර්ලභ වස්තුව මට ලබා දුන්නේ. ඉතින් මේක පිළිබඳව බොහොම ආందోලනයටපත් වෙලා තියෙනවා, කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මේ අවුරුදු 5000ක පැරණි ඉතිහාසය පිළිබඳව හුඟක්ම සඳහන් වෙන්නේ ඔය වාල්මීකි කියන පඬිවරයා මේ වාල්මීකි කියන පඬිවරයා ලියලා තියෙන රාමායනය කියන පොතේ. ඉතින් ඒ අద్భుත කතා ප්‍රවෘත්තිත් එක්ක මේකත් විස්මයජනක දෙයක්. මේ වසර 5000ක් පැරණි සීතා අග්ගලාව තමයි මේ තියෙන්නේ. මේකේ මේ හරස් කඩක් තමයි මේ තියෙන්නේ.